Welcome to Visa Advice. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඇෆ්ගනිස්තාන් සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා එක ගැන. වීසා එකේ වළංගු කාලය කොච්චරක්ද? ඒ වගේම මේ වීසා එකෙන් ඔයාලට ඇෆ්ගනිස්තාන් වලට ගිහිල්ලා කොච්චර දවසක් නැවතිලා ඉන්න පුළුවන්ද? වීසා ෆී එක කීයක්ද? ඒ වගේම මේ වීසා එක ප්‍රොසෙස් වෙන්න දවස් කීයක් යනවද? මේ හැම දෙයක් ගැනම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. දැන් ඔන්ලයින් වීසා ඇඩ්වයිසර් හරහා වීසා ඇප්ලයි කරන ඔයාට ඩොකියුමන්ට් අරගෙන එහාට මෙහාට ගිහිල්ලා රස්තියාදු වෙන්න දෙයක් නෑ. ඩොකියුමන්ට් ටික රෙඩි කරලා අපිට මැසේජ් එකක් දෙන්න විතරයි තියෙන්නේ. ඩොකියුමන්ට් ටික ගෙදරටම ඇවිල්ලා පිකප් කරලා වීසා ඇප්ලයි කරලා පාස්පෝර්ට් එක ආරක්ෂිතව ඔයාගේ ගෙදරටම ඩිලිවර් කරනවා. ඔබට නිවසේ සිටම වීසා අයිදුම් කළ හැකි ශ්‍රී ලංකාවේ එකම තැන ඔන්ලයින් වීසා ඇඩ්වයිසර්. මුලින්ම අපි බලමු ඇෆ්ගනිස්තාන් සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා එක ඔන්ලයින් වීසා එකක්ද එහෙමත් නැත්නම් පාස්පෝර්ට් එකේ ස්ටෑම්ප් වෙන ස්ටිකර් වීසා එකක්ද කියලා. ඉතින් මේ වීසා එක පාස්පෝර්ට් එකේ ස්ටෑම්ප් වෙන ස්ටිකර් වීසා එකක්. ඉන්දියා, මැලේසියා වගේ අපිට ඔන්ලයින් PDF ෆයිල් එකක් නෙමෙයි වීසා එක විදියට හම්බෙන්නේ. අපේ පාස්පෝර්ට් එකේම ට්‍රැවල් කරන්න කලින් වීසා එක ස්ටෑම්ප් වෙනවා. ඊළඟට බලමු මේ වීසා එකේ වැලිඩිටි පීරියඩ් එක සහ ස්ටේ පීරියඩ් එක කොච්චර කාලයක්ද කියන එක. ඇෆ්ගනිස්තාන් සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා එක ස්ටේ පීරියඩ් එක සහ වැලිඩිටි පීරියඩ් එක තියෙන්නේ දැනට නම් 30 days වගේ. මේක අතරම එම්බසි එකේ ඩිසිෂන් එකත් එක්ක චේන්ජ් වෙන්නත් පුළුවන්. ජෙනරලි 30 days වලට වගේ තමයි අපිට ඇෆ්ගනිස්තාන් සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා එකක් ලබා දෙන්නේ. ඒ වගේම මේ වීසා එකේ වීසා කොස්ට් එක ගත්තොත් එහෙම කියන්නේ ඇත්තටම ඔයාලට එම්බසි එකට ගෙවන්න වෙන මුදල ගත්තොත් එහෙම ඩොලර් 80ක මුදලක් තමයි ඔයාලට වීසා එකට charge වෙන්නේ. මේක per person. ඒ කියන්නේ එක්කෙනෙක්ට ඩොලර් 80ක මුදලක් තමයි charge වෙන්නේ. මේකත් ඕනම වෙලාවක change වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඒ වගේම මේ වීසා එකේ processing time එක ගත්තොත් එහෙම දවස් 15ක කාලයක් තමයි processing time එක විදිහට යන්නේ. මේ දවස් 15ක කාලේ count කරන්නේ Saturday Sunday නැතුව කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු ඇෆ්ගනිස්තාන් සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා එකක් apply කරන්න අවශ්‍ය කරන document checklist එක මොනවද කියලා. පළවෙනියටම තියෙන්නේ completed visa application form. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඇෆ්ගනිස්තාන් සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා එක apply කරන්න අවශ්‍ය කරන application form එක සම්පූර්ණ කරලා ඒක sign කරලා තියෙන්න ඕන කියන එක. ඒ වගේම ඔයාගේ original passport එක සහ ඒක මාස 6ක් valid වීම අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ ඔයා ඇෆ්ගනිස්තාන් වලට travel කරලා ආපහු ලංකාවට එන return date එකේ ඉඳන් ඉස්සරහට ඔයාගේ passport එක මාස 6කට වඩා valid වෙන්න ඕනේ. ඒ වගේම ඔයාට පරණ passport එකක් තියෙනවා නම් ඒ previous passport එකත් මේ visa එක apply කරද්දී අවශ්‍ය වෙනවා. ඊළඟට number 4 two color photos with white background. ඉතින් passport size white color background photos දෙකක් අවශ්‍ය වෙනවා මේ ඇෆ්ගනිස්තාන් visa එක apply කරන්න. මෙතනදී passport size එක කියලා අදහස් කරන්නේ සෙන්ටිමීටර් 3.5ක් පළල සහ සෙන්ටිමීටර් 4.5ක් උස ෆොටෝ එකක්. අනිවාර්යයෙන්ම ෆොටෝ එකේ background එක white color වෙන්නත් ඕනේ. Number 5 applicant cover letter explaining the purpose of travel. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඔයා ඇෆ්ගනිස්තාන් වලට යන්නේ ඇයි කියන හේතුව පැහැදිලිව සඳහන් කරලා cover letter එකක් දෙන්න ඕනේ. ඔයාගේ passport එකේ තියෙන signature එකම ගහලා. ඉතින් මේ cover letter එක ඔයා අපේ visa advisor service එක හරහා ඇෆ්ගනිස්තාන් visa එක apply කරන අවස්ථාවකදී නම් අපි මේ cover letter එක ඔයා වෙනුවෙන් හදනවා. ඒ වගේම number 6 වලට තියෙනවා travel itinerary with the daily planned activities for the stay කියලා. මේකෙන් අදහස් කරන්නේ ඔයා ඇෆ්ගනිස්තාන් වලට ගිහිල්ලා අපි හිතමුකෝ දවස් 10ක් නැවතිලා ඉන්නවා කියලා. ඉතින් එතකොට ඒ දවස් 10 ඇතුළත කරන්නේ මොනවද කියන එක day to day itinerary එකක් ඔයා ඉදිරිපත් කරන්න ඕනේ. number 7 temporary flight ticket reservation. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඔයාගේ travel කරන date එක ඔයා ලංකාවේ යන date එක සහ නැවත return වෙන date එක include කරපු flight ticket reservation එකක් ඉදිරිපත් කරන්න ඕනේ කියන එක. මෙතනදී අදහස් කරන්නේ නැහැ ඔයා ticket එක සල්ලි දීලා purchase කරලා ඒ purchase කරපු ticket එක දාන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් తాවකාලික ticket itinerary එකක් ඉදිරිපත් කරන්න. මේ ticket itineraries වලට ticket issue කරන travel agent කෙනෙක්ගෙන් ගන්නත් පුළුවන්. ඒව නැත්නම් අපෙත් මේ service එක available. ඉතින් ඔයාලට කැමති නම් අපෙන් මේ travel itineraries ගන්නත් පුළුවන්. number 8 confirm hotel reservation or proof of accommodation. ඉතින් මෙතනදී අදහස් කරන්නේ ඇෆ්ගනිස්තාන් වලට travel කරාට පස්සේ ඔයා නැවතිලා ඉන්න කාලය ඇතුළත නැවතිලා ඉන්නේ හොටෙල් එකක නම් ඒ හොටෙල් එකේ හොටෙල් බුකින් කන්ෆර්මේෂන් එක ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා යාළුවෙක්ගේ ගෙදර වගේ නැවතිලා ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාගේ රිලේෂන් කෙනෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නවා නම් ඔයාට පුළුවන් එයාගේ passport bio page එක, එයාගේ bill improvement එකක්, එයාගේ දැනට තියෙන address එක වගේ දේවල් accommodation proof විදියට ඉදිරිපත් කරන්න. number 9 employment confirmation letter on company letterhead. ඉතින් මෙතනදී අදහස් කරන්නේ
ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා ජොබ් එක කරන කම්පැනි එකෙන් ඔයාගේ රැකියාව තහවුරු කරලා සහ නිවාඩු අනුමත කරලා ලිපියක් ඉදිරිපත් කරන්න. මේකට තමයි මේ employment confirmation letter කියලා කියන්නේ. මේක අනිවාර්යයෙන්ම ඔයාගේ කම්පැනි එකේ කම්පැනි letter head එකෙන් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම number 10 sole proprietor කෙනෙක් නම් ඔයා sole proprietor එහෙමත් නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ business registration එක සහ ඒකේ English translation එකක් ඉදිරිපත් කරන්න. මේ sole proprietor එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරවල සමහර business registration ඔරිජිනල් එකම ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉතින් ඔරිජිනල් එකම ඉංග්‍රීසි වලින් තියෙනවා නම් නැවත translation අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැතුව සිංහලෙන් තිබුණොත් එහෙම ඒකේ English translation එකක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම number 11 private limited company එකක් නම් ඔයාගේ company එක ඔයාලට පුළුවන් ඔයාගේ business registration එක සහ director form 1 එක ඉදිරිපත් කරන්න. ඉතින් මේ form 1 එකේ directors ලාගේ නම් තියෙන හින්දා ඔයා ඒ business එකේ ඕන කෙනෙක් කියලා prove කරන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙම අපි හිතමුකෝ ඔයා travel කරන couple එකක් විදිහට කියලා husband and wife වගේ travel කරන අවස්ථාවකදී නම් ඔයාට පුළුවන් ඔයාගේ original marriage certificate එක සහ ඒකේ English translation එකක් ඉදිරිපත් කරන්න. ඒ වගේම traveling as a family ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා වගේ travel කරනවා කියලා හිතමුකෝ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී නම් ඔයාට පුළුවන් ළමයින්ගේ original birth certificate සහ ඒවල English translation ඉදිරිපත් කරන්න. ඉතින් මෙතනදිත් අපි මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි සිංහලෙන් තියෙන document එකක් නම් තමයි English වලට translate කරන්න ඕනේ. එහෙම නැතුව ඔයාගේ original document එකම English වලින් නම් තියෙන්නේ නැවත translation ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට බලමු මේ visa එක අපේ visa advice service එක හරහා apply කරනවා නම් මේකේ තියෙන terms and conditions මොනවද කියලා. පළවෙනි එක තමයි the visa fee is non-refundable. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඔයා visa එක සඳහා ගෙවනු ලබන මුදල් යම්කිසි විදිහකින් ඔයාගේ visa එක reject වුණොත් එහෙම නැවත refund කිරීමක් සිදු කරන්නේ නැහැ කියන එක. ඒ වගේම the embassy has the right to take additional dates and documents. මේකෙන් අදහස් කරන්නේ අපි submit කරන documents වලට අමතරව embassy එකට අවශ්‍ය නම් අමතර documents අපෙන් request කරන්න පුළුවන්. ඉතින් එහෙම request කරොත් එහෙම අනිවාර්යයෙන්ම අපි මේ documents දෙන්න බැඳිලා ඉන්නවා. අපි embassy එක ඉල්ලන documents ටික එහෙම දුන්නා කියලා embassy එකට ඊට අමතරව documents ඉල්ලන්න බෑ කියලා rule එකක් නැහැ. embassy එකට ඕනම අවස්ථාවකදී ඒගොල්ලන්ට අවශ්‍ය නම් පුළුවන් අපෙන් අමතර document request කරන්න. ඒ විතරක් නෙමේ දැන් ඇෆ්ගනිස්තාන් visa එකේ processing time එක දවස් 15යි කියලානේ තියෙන්නේ. embassy එකට අවශ්‍ය නම් මේ 15 වෙනුවට දවස් 20ක් 25ක් වුණත් ගන්න පුළුවන්. ඒ කියන්නේ extra days ගන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තොත් අපි visa එක දෙනකන් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. අපිට හදිස්සියට embassy එකට අපිට කියන්න බෑ visa එක දෙන්න කියලා. embassy එක අවශ්‍ය time එක අරගෙන තමයි අපිට visa එක issue කරන එක කරන්නේ. ඒ වගේම we are not responsible for the air ticket issuing before getting the visa. ඉතින් මේකෙන් අදහස් කරන්නේ යම්කිසි විදිහකින් ඔයාගේ visa approval එක හම්බෙන්න කලින් ඔයා ticket issue කරලා එහෙම ටිකට් ඉෂුව කරපු අවස්ථාවකදී අපි හිතමුකෝ ඔයාගේ වීසා එක රිජෙක්ට් වුණා කියලා. ඉතින් මේ විදිහට වීසා එක රිජෙක්ට් වුණොත් එහෙම වීසා එක රිජෙක්ට් වීම හේතුවෙන් ඔයාගේ එයාර් ටිකට් එකට වෙන ලොස් එක සඳහා අපි කිසිදු වගකීමක් බාරගන්නේ නැහැ. මොකද අපි ස්ට්‍රික්ට්ලි ඇඩ්වයිස් කරලා තියෙනවා අපේ හැම වීඩියෝ එකම ඔයාට වීසා එකක් දෙනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන්නේ එම්බසි එකෙන්. අපි නෙමෙයි. එම්බසි එක තමයි තීරණය කරන්නේ ඔයාගේ වීසා එක දෙනවද නැද්ද කියන එක. ඉතින් ඒක නිසා කිසිම වෙලාවක ඔයාගේ වීසා එක හම්බෙන්න කලින් ටිකට් ඉෂුව කරගන්න එපා. වීසා එක ආවට පස්සේ ටිකට් ඉෂුව කරගන්න. එතකොට ඔයාට මූල්‍යමය වශයෙන් යම්කිසි හේතුවකින් වීසා එක රිජෙක්ට් වුණොත් එහෙම ලොකු ලොස් එකක් වෙන්නේ නැහැ. එතකොට ඔයාට නැති වෙනව නම් නැති වෙන්නේ ඔයාගේ වීසා එකට ගෙවපු මුදල විතරයි. එහෙම නැති වුණොත් එහෙම ඔයාට වීසා එකට ගෙවපු සල්ලි, එයාර් ටිකට් එකට ගෙවපු සල්ලි මේ දෙකම නැති වෙන්න තියෙන percentage එක ගොඩක් වැඩි නිසා. ඒ වගේම අවසාන වශයෙන් the embassy has right to reject the visa without starting any reason. ඉතින් මේකත් අපි නිතරම කියන දෙයක්. එම්බසි එකට අපි ඩොකියුමන්ට්ස් කොච්චර හොඳට දුන්නත් කොච්චර කම්ප්ලීට් ඩොකියුමන්ට් දුන්නත් එම්බසි එකට අවශ්‍ය නම් ඒ කියන්නේ එම්බසි එකේ ඩොකියුමන්ට්ස් ටික රිවිව් කරලා බලනකොට ඒගොල්ලෝ ඩිසයිඩ් කරොත් නෑ මෙයා නැවත ලංකාවට එන්නේ නැති වෙයි කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔයාගේ වීසා එක රිෆියුස් වෙන්න පුළුවන්. අපි ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම දුන්න කියලාම එම්බසි එකෙන් වීසා එක අනිවාර්යයෙන්ම දෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් ඕනම අවස්ථාවකදී එම්බසි එකෙන් වීසා එකක් රිෆියුස් කරන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. එහෙම රිෆියුස් කරොත් ඒකට ඇත්තටම අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපිට අපේ කම්පැනි එකට වීසා එක සඳහා එහෙම නැත්නම් වීසා එක ග්‍රාන්ට් කරන්න කියලා එම්බසි එකට බලපෑම් කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. අපේ ආයතනයෙන් කරන්නේ වීසා එක ඇප්ලයි කරලා දෙන එක මිසක් වීසා ඇප්‍රූවල් දෙන එක නෙමෙයි. ඉතින් වීසා එක ඇප්‍රූව් කරනක හෝ රිජෙක්ට් කරන එක කරන්නේ අදාළ එම්බසි එක විසින්. මේ terms and conditions ටිකත් මතක තියාගන්න ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ඊළඟට බලමු ඇෆ්ගනිස්තාන් වීසා එක ඔයාලට හම්බෙලා ඔයා ඇෆ්ගනිස්තාන් වල travel කරනවා නම්
එහෙ එයාපෝට් එකේදී ඇෆ්ගනිස්තාන් එයාපෝට් එකේදී ඉදිරිපත් කරන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. පළවෙනි එක තමයි valid passport and valid visa. ඉතින් ඔයාගේ passport එක සහ ඒ වගේම visa එක අනිවාර්යයෙන්ම valid වෙන්න ඕනේ. ඒ වගේම confirm return air ticket. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඔයා ඇෆ්ගනිස්තාන් වලට යන ටිකට් එක සහ නැවත රිටර්න් වෙන ටිකට් එක කන්ෆර්ම් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා පර්චේස් කරපු ටිකට් එකක් තමයි අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. ෆේක් ටිකට් එහෙම ඉදිරිපත් කරන්න එපා. මොකද එහෙම වෙලා ඒක එයාපෝට් එකේදී ඒගොල්ලෝ කැප්චර් කරගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට නැවත ලංකාවට එන්න සිද්ධ වෙයි. ඒ වගේම proof of paid accommodation. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඔයා ඇෆ්ගනිස්තාන් වලට ගියාට පස්සේ එහෙ නැවතලා ඉන්නේ කොහෙද කියන එක සම්බන්ධව ඔයා ප්‍රූෆ්මන්ට් දෙන්න ඕනේ. හොටෙල් එකක නැවතලා ඉන්නවා නම් හොටෙල් එකේ ප්‍රූෆ්මන්ට් දෙන්න පුළුවන්. එහෙමත් නැතුව යාළුවෙක්ගේ රිලේෂන් කෙනෙක්ගේ ගෙදර නවතිනවා නම් ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ passport bio page, bill improvement, ඒගොල්ලන්ගේ address, phone numbers වගේ දේවල් ලබා දෙන්න. ඒ වගේම sufficient funds to cover your expenses. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඇෆ්ගනිස්තාන් වලට ගියාට පස්සේ එහෙ නැවතලා ඉන්න දවස් ගානට ප්‍රමාණවත් තරම් වියදම් කරන්න ප්‍රමාණවත් තරම් මුදල් ඔයා ගාව තියෙනවා කියලා ඔයා අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. බැරි වෙලා හරි එයාපෝට් එකෙන් ඇහුවොත් එහෙම ඔයාට දැන් වියදම් කරන්න සල්ලි තියෙනවද කියලා එක්ක ඔයා කෑෂ් වලින් පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ බැංක් කාඩ් එකක් නම් තියෙන්නේ. ඒ බැංක් කාඩ් එකේ බැලන්ස් එක පෙන්නන්න. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මෙතනදී බැංක් කාඩ් එකකින් නම් ඔයා බැලන්ස් එක පෙන්නන්න හිතාගෙන ඉන්නේ. ඔයා අනිවාර්යයෙන්ම ලංකාවේ යන්න කලින් ඔයාගේ බැංක් එකට කතා කරලා ඔයාගේ කාඩ් එක ෆොරින් කන්ට්‍රි එකක යූස් කරන්න පුළුවන් වෙන විදිහට ඇක්ටිව් කරගෙන යන්න. මොකද ලංකාවේ තියෙන සමහර කාඩ්, සමහර බැංක් කාඩ්ස් ෆොරින් කන්ට්‍රි වල යූස් කරන්න බෑ. අපි යන්න කලින් ඒ කාඩ් එක ඇක්ටිව් කරගෙන ගියේ නැත්නම්. ඊළඟට බලමු ඇෆ්ගනිස්තාන් සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා එක. ඔයා අපේ වීසා ඇඩ්වයිසර් සර්විස් එක කරා ඇප්ලයි කරනවා නම් වෙන ප්‍රොසෙස් එක කොහොමද කියලා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ වීසා ආයුධම් කිරීමට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරන එක. ඊට පස්සේ අපි ඔයාලට පේමන්ට් එක කරන්න අදාළ ඉන්වොයිස් එක වෙනවා. ඉතින් ඉන්වොයිස් එක ලැබුණාට පස්සේ ඔයාලට පුළුවන් වීසා ෆී එකට අදාළ මුදල් ගෙවීම කරන්න. ඊළඟට අපි ඔයා අස්සම් කරන්න ඕන ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් ෆෝම් එක, කවර් ලෙටර්ස් වගේ දේවල් ඔයාගේ WhatsApp එකට එවනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ ඩොකියුමන්ට්ස් ටික print out දාලා passport එකේ තියෙන විදිහටම ඔයාගේ sign එක ගහලා ඩොකියුමන්ට්ස් ටික ready කරන එක. ඩොකියුමන්ට්ස් ටික ready කරාට පස්සේ අපේ නියෝජිත කුරියර් සේවාව මගින් ඔයාගේ ගෙදරටම ඇවිල්ලා ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික pick up කරනවා. pick up කරාට පස්සේ අපිට ඩොකියුමන්ට්ස් ටික හම්බ වෙනවා. ඉතින් ඩොකියුමන්ට්ස් ටික හම්බුනාට පස්සේ ඊළඟට අපි කරන්නේ වීසා සබ්මිට් කරන්න ඇෆ්ගනිස්තාන් එම්බසි එකෙන් අපොයින්ට්මන්ට් එකක් ගන්න එක. මොකද ඇෆ්ගනිස්තාන් වීසාත් අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් බුක් කරලා තමයි අපි ගිහිල්ලා සබ්මිට් කරන්න ඕනේ. අපිට කැමති වෙලාවක ගිහිල්ලා ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න බෑ. අනිවාර්යයෙන්ම අපි යන්න කලින් ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න යන්න කලින් එම්බසි එකෙන් අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ. එම්බසි එකෙන් අපොයින්ට්මන්ට් එකක් අරගෙන ඊළඟට අපි ඩොකියුමන්ට්ස් ඇෆ්ගනිස්තාන් එම්බසි එකට සබ්මිට් කරනවා. ඉතින් ඊට පස්සේ වීසා එකේ රිසල්ට් එක හම්බුනහම අපි પાස්පෝර්ට් එක නැවත ඔයාගේ ගෙදරටම ඩිලිවර් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇෆ්ගනිස්තාන් සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා එක ඇප්ලයි කරන process එක වෙන්නේ. මම හිතනවා ඔයාලට ඇෆ්ගනිස්තාන් සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා එකක් ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව හොඳ අවබෝධයක් මේ වීඩියෝ එකෙන් හම්බෙන්න ඇති කියලා. ඉතින් ඔයාටත් මේ වීසා එක අපේ වීසා ඇඩ්වයිස් සර්විස් එක කරා ඇප්ලයි කරගන්න පුළුවන්. ඔයා කැමති නම් ඔයාට කරන්න තියෙන්නේ අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි. ඒ වගේම වීසා ගැන තොරතුරු නිවැරදිව, පැහැදිලිව, සරලව දන්න සිංහලෙන් දැනගන්න අපේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එවනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you very much. ඔයාට අවශ්‍ය වීසා එක කරගන්න එහාට මෙහාට ගිහිල්ලා රස්තියාදු වෙලා ඇති වෙලාද? ඔයාට වීසා එකක් කරගන්න අවශ්‍ය වුණාම ඒ සඳහා ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙන බව අපි හොඳින්ම දන්නවා. නමුත් ඔයා වීසා එක ඇප්ලයි කරන්නේ ඔන්ලයින් වීසා ඇඩ්වයිසර් එක නම් ඔයාට වීසා එකට අවශ්‍ය කරන තොරතුරු නිවැරදිව පැහැදිලිව ලබා දීලා ඔයාගේ ගෙදරටම ඇවිත් ඩොකියුමන්ට්ස් ටික පික් අප් කරලා වීසා ඇප්ලයි කරලා පාස්පෝර්ට් එක නැවත ඔයාගේ ගෙදරටම ඩිලිවර් කරනවා. ඉතින් තවදුරටත් ඔයාට ඩොකියුමන්ට්ස් අරගෙන එහාට මෙහාට ගිහිල්ලා කාලේ නාස්ති කරගෙන රස්තියාදු වෙන දෙයක් නැහැ. ගෙදර ඉඳන්ම කිසිම කරදරයක් රස්තියාදුවක් නැතුව ඔයාගේ වීසා එක ඇප්ලයි කරගන්න. මේ දැන්ම ඔන්ලයින් වීසා ඇඩ්වයිසර් අපිට කතා කරන්න.